අද අධිකරණ අමාත්‍යාංශ ඉතිහාසයේ නැත්නම් මේ සාම විනිසුරු පත්තින් ලබා දීමේ අධිකරණ අමාත්‍යාංශයේ විශේෂපතේ අපේ වැඩබලන ලේකම්තුමන් අතරේක ලේකම්තුමියන්ලා ඇතුළු අධිකරණ අමාත්‍යාංශයට ඒ වගේම ගරු ඇමතුමාට රාජ්‍ය ඇමතුමාට ඒ වගේම අතිගරු ජනාධිපතිතුමාට මං හිතන්නේ වර්තමාන රජයේ අද ඉතාමත්ම සුවිශේෂීම දිනයක්. මොකද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත කෝටි සංඛ්‍යාත ජනතාවගේ එහෙම නැත්නම් මේ රටේ රසිකත්වයේ පෝෂණය කරපු ශ්‍රේෂ්ඨ කලාකරුවන් උදෙසා අධිකරණ අමාත්‍යාංශයේ විසින් ඔබතුමාලගේ ජාතික සේවය මේ රටේ ජනතාව වෙනුවෙන් ඉටු කිරීම පිළිබඳව ඇගයීමක් විදිහට සලකල සාම විනිසුරු පත්තින් ප්‍රදානය කිරීමට අධිකරණ අමාත්‍යාංශයේ විදිහට ලේකම්තුමන් ප්‍රධාන මේ අධිකරණ කාර්ය මණ්ඩලය ලැබීම මං හිතන්නේ සුවිශේෂීම අවස්ථාවක්. ඒක තාමත්ම මේ රටේ ජනතාව පැත්තෙමුත් පුරවැසියන් පැත්තෙමුත් සතුටු වෙනවා කියන එක මං තාමත්ම නිර්හංකාරව ඔබතුමන්ලා ඉදිරියේ ප්‍රකාශ කරන්න කැමැතියි. ශ්‍රේෂ්ඨ කලාකරුවනි මං හිතන්නේ ගරු ඇමතුමන් අපි මේක ආරම්භ කරේ ඇමතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ උත්සවය ආරම්භ වන්නේ. එතුමා එනකන් අපි පොල් තෙල් පහන් දැල්වීමෙන් එතුමා ආවෙන් පස්සේ මේ වැඩසටහන ආරම්භ කරනවා. මම හිතනවා අධිකරණ අමාත්‍යාංශ විදිහටත් ගරු අධිකරණ ඇමතුමන්ගේ කාර්ය මණ්ඩලය විදිහටත් ඔබ සියලු දෙනාම ඉතාමත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්න ඕන. ඒ වගේම ඔබතුමන්ලා සියලු දෙනාටම මේ ලැබිච්ච අවස්ථාව පිළිබඳව යම් අදහසක් එකතු කිරීම අපේ යුතුයකමක්. මම ඒ නිසා ගරු ඇමතුමාගේ අවසරය මත තමයි ඔබ සියලු දෙනාම මේ අමතන්න සූදානම් වන්නේ අධිකරණ සංවිධාන පනත සහ අධිකරණ අමාත්‍යාංශ විසින් පිරිනමන මේ ගෞරවනීය තනතුරේ වටිනාකම ඇයි ඔබ වගේ පිරිසකට මේ ලබා දීමට තීරණය කරේ කියලා. කලාකරුවනි මම හිතන්නේ මේ තනතුරට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය කාල සමයේදී විශේෂයෙන්ම එංගලන්තෙන් ආරම්භ වෙච්ච මේ සාම විනිසුරු পদවි පිරිනැමීම ඉතිහාසයේ මෙය හුදෙක් ගෞරවනීය තනතුරකට එහා ගියපු රාජකාරීමේ තනතුරක් දක්වා නඩු වැසීමේ කාර්යභාරය දක්වා පුළුල් වෙච්ච ගෞරවනීය විනිශ්චයක් දෙන්න පුළුවන් වටිනාකමක් තියෙන සමාජයේ පිළිගත් කෙනෙකුට දීපු තනතුරක් කෙනෙක් ඔබතුමන්ලට මේ ආරම්භයේදීම ප්‍රකාශ කරන්න කැමැති. එංගලන්ත ආණ්ඩුව නීති අපේ රටේ ගත්තොත් එහෙම නීති පද්ධතිය අපේ රටේ නීති ක්‍රියාත්මක කරන ආකාරයේ රෝම ලන්දේසි නීතිය ඉංග්‍රීසි නීතිය මේ අද දක්වා පැවැත්වගෙන යනා වූ මේ නීති පද්ධතිය තුල මේ සාම විනිසුරු পদවිය ගරු අතිගරු අපි ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණේ අගවිනිසුරු තුමන්ගේ සිට නිල බලෙන් ලබා දී තිබෙන සාම විනිසුරු পদවියත් පාර්ලිමේන්තු මහලේකම් අමාත්‍යාංශ ලේකම්වරුන් ඒ වගේම රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඒ වගේම මේ රටේ රාජ්‍ය කාර්යභාරය සක්‍රිය පවත්වාගෙන යාම සඳහා නිල බලයෙන් පත් කළ තියෙන සාම විනිසුරුන්ට අමතරව ඔබට තමයි ජීවිත කාලය දක්වාම බලපෑත්වෙන පරිදි මෙවැනි තනතුරක සක්‍රිය දායකත්වයෙන් මේ රටේ පුරවැසියන්ට වැඩ කරන්න ලබා දීලා තියෙන අවස්ථාවක් තමයි මේ සාම විනිසුරු পদවිය. රාජ්‍ය නිලධාරීන්ට අවුරුදු 60න් 65න් විශ්‍රාම යනකොට ඒ නිල බලයෙන් හම්බෙච්ච සාම විනිසුරු পদවිය අහෝසි වෙනකොට ඔබ මුළු ජීවිත කාලයම ප්‍රජාව වෙනුවෙන් සේවය කරන්න ස්වේච්ඡාවෙන් සේවය කරන්න ඔබට නිල ගෞරවනීය වටිනාකමක් හම්බ වෙනවා. ඒ විනිශ්චයකරුවෙක්ගේ භූමිකාවට සමානයි කලාකරුවනි. එනිසා ඒකේ ගෞරවය සහ ඒ තියෙන වැදගත්කම ඔබට අමුතුවෙන් කිය යුතු නැහැ. මම හිතනවා ඔබ සියලු දෙනාම මේ තනතුරේ පසුබිම පිළිබඳ අවබෝධයක් තියෙන අපේ යුතුයකමක් තියෙන අධිකරණ අමාත්‍යාංශ විදිහට එවැනි තනතුරක් තමයි ඔබට පිරිනමන්නේ. ඒ සඳහා ගරු ඇමතුමා ඇයි ඔබ වගේ පිරිසක් තෝරාගත්තේ? ඒකෙන් සමාජයට දෙන පණිවිඩය මොකද්ද? ඒ සමාජයේ යම් අවස්ථාවක යම් කාල පරිච්ඡේදයන්වලදී ඉතිහාසයේ සිට සමාජයේ ඇතිවන අපරාධ, සමාජයේ ඇතිවන දූෂණයන්, සමාජයේ ඇතිවන විවසනයන් වලට ප්‍රජාවට සේවයක් කරන්න තමයි මේ තනතුර ගරු කටයුතු තනතුරක් විදිහට දාලා ප්‍රජාව නිවැරදි කර ගැනීම සඳහා තමයි සාම විනිසුරු পদවියෙන් බලාපොරොත්තු වෙන සේවය. මම හිතන්නේ ඒ පිළිබඳව පැහැදිලි කිරීම ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ සමා බලාපොරොත්තු වෙන ඔබ වගේ මම හිතන්නේ ඔබට අර ස්වේච්ඡා සේවයක් සමාජයේ සේවයක් මිනිසුන් සුවපත් කිරීමේ කාර්යභාරය මිනිස්සු සබුද්ධික කිරීම මිනිසුන්ගේ විඥානය අවදි කිරීම සමාජයේ යම්කිසි විදිහකට කැළඹීමක් තියෙනවා නම් සමාජයේ යම්කිසි විදිහකට වැරද්දක් තියෙනවා නම් එය සමාජයට වඩා ඉදිරියෙන් සිටින සමාජයට වඩා දකින සබුද්ධික මනසක් තියෙන කලාකරුවන් විදිහට සමාජයේ නිවැරදි කිරීමේ කාර්යභාරය තියෙන්නේ ඔබ සතුව නිසා. එනිසා කලාව තුළ මිනිසාට සේවය කිරීමේ ගරු කටයුත්ත එහෙම නැත්නම් එහි ගත්තොත් එහෙම ආත්මීය භාවයෙන් මිනිස්සුන්ගේ හදවත් සුවපත් කිරීම හැමෝටම කරන්න බෑ. ඒ කරන්න පුළුවන්නේ
කලාකරුවන්ම පමණයි. ඒ නිසා තමයි මේ කලාවේ ඉතිහාසයත් හරිම දීර්ඝ කාලීනයි. රාජ්‍ය සහ ආණ්ඩු ක්‍රමයට කලාව කොහොමද සම්බන්ධ වෙන්නේ කියන එකත් දීර්ඝ ඉතිහාසයක් තියෙන කලාකරුවනි. මම හිතන්නේ ඔබ සියලු දෙනා මේක දන්නවා. හැබැයි අපි මතක් කිරීමක් විදිහට කියන්නම්. අපි දන්නවා පෞර රාජ්‍ය ක්‍රමයේ ඇතිවල ප්‍රජාතන්ත්‍රවාදයේ නැත්තම් ග්‍රීසියේ ඇතැම්ස් නුවර ක්‍රිස්තු පූර්ව 6 වෙනි වගේ කාල පරිච්ඡේදයේ ආණ්ඩු ක්‍රමයේ පිළිබඳ අදහසක් එනකොට ඒ ආණ්ඩු ක්‍රමයේ පිළිබඳව මිනිස්සු නිවර්දි කිරීම සඳහා දාර්ශනික වශයෙන් චින්තනමය වශයෙන් මිනිස්සුන්ගේ විඥානය අවදි කරගන්න තෝරාගත්තේ ඔබ වගේ පිරිසක්. ඒ නිසා තමයි ප්ලේටෝ කිව්වේ සෑම පුරවැසියෙකුටම නැත්තම් සෑම කලාව තුළම තියෙනවා මේ ගාන්ධාර විද්‍යාව කියන එක. ඉගැන්විය යුතුයි. කලාකරුවන්ට එහෙම නැත්තම් මුළු සමාජයෙන් නිවර්දි කිරීම සඳහා ප්ලේටෝ කිව්වේ එකයි මේක දෙන්න ඕන හැමෝටම මේ ගාන්ධාර විද්‍යාව අධ්‍යාපනයක් විදිහට ඉගෙන ගන්න දෙන්න ඕන කියලා. ඒක ලොකු අර්ථයක්, දාර්ශනික සංකල්පයක්. ඒ නිසා සමාජයේ දාර්ශනික කිරීමට කලාකරුවට වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. ඒ නිසා අපි කල්පනා කරා වර්තමාන සමාජය තුළ අපේ රටේ අපිම දන්නවා අපිට තියෙන සමාජ අර්බුද, සමාජ වගකීම් කියන එක. ඒ නිසා අපි හිතනවා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමිය අද මෙතන නැති වුණත් එතුමිය මතක් කරන්න ඕන වසන්ත පෙරේරා මැතිණිය. එතුමිය තමයි මේ අමාත්‍යාංශ ලේකම්තුමිය, අපේ වැඩබලන ලේකම්තුමා. මේ සියලු දෙනාටම අවශ්‍ය වෙලා තියෙන්නේ යුක්තිය පසඳීමේ කාර්යභාරය වඩා සක්‍රීයව මේ රටේ ගෙන යාම සඳහා අධිකරණ අමාත්‍යාංශයට රාජ්‍ය ප්‍රතිපත්තියත් එක්ක පැහැදිලිවම ලබා දී තියෙන වගකීම අපි හැම පැත්තෙම පුරවැසියා දක්වා ගමන් කිරීමට අපි යම් තෝරාගත්ත කණ්ඩායමක් එක්ක මේ සමාජය දැන් අපේක්ෂා කරන දෙය යුක්තිය පසඳීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂමව නිවැරදිව මහජනතාව ඉල්ලන අධිකරණයෙන් ඉල්ලන ඒ ස්වාධීනත්වය සහ වගකීම අපි උපරිම ආකාරයෙන් කැපකරන අපි දැනුවත් කරමින් පුරවැසියත් එක්ක සහ සම්බන්ධයක් ඇති කරගන්නවා. අන්න ඒකේ කොටස්කරුවන් වීමට තමයි අපි ඔබතුමාලට ආරාධනා කරේ. මේ තෝරා ගැනීමේ ක්‍රමවේද ඉතාමත්ම නිවැරදි. ඔබ ඉතාමත්ම ජේෂ්ඨයි, ඔබ ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි, ඔබ සමාජයේ පෙරගමන් කරුවන්. එනිසා ඔබ සමාජ පෙරගමන් කරුවන් විදිහට මෙවැනි තනතුරක් ඔබට පිරිනැමීම තුළ ගරු අධිකරණ ඇමැතුමන් බලාපොරොත්තු වුණේ මේ සමාජ ක්‍රමයේ වර්තමානයේ ඇතිවී තිබෙනා වූ මේ අර්බුදයට ඔබගෙන් කලාව තුළින් යම් සේවාවක් මීට වඩා ප්‍රශස්තව මහජන විඥානය සකස් කිරීමට, මිනිසුන්ගේ විඥානය සකස් කිරීමට ඔබ යම් කිසි සේවාවක් කරයි කියලා. අන්න ඒ විශ්වාසයත් එක්ක ඇමැතුමා හොඳ කලාකරුවෙක්, සංවේදී මනසක් තියෙන කෙනෙක්, සංවේදී හදවතක් තියෙන කෙනෙක්, සහකම්පනයක් තියෙන මේ කැබිනට් එකේ ඉන්න මේ ආණ්ඩුව වල ඉන්න නැත්තම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ගෙන් සුවිශේෂීම චරිතයක් තමයි ආචාර්ය විජේදාස රාජපක්ෂ කියලා කියන්නේ. එතුමා කලාවත් එක්ක බොහොම සම්බන්ධයි. අර ප්ලේටෝ කියපු දාර්ශනික මිනිසා එතුමා තුළ ඉන්නවා. ඒ කියන්නේ ප්ලේටෝ කිව්වනේ මේ අපි දර්ශනවාද ගැන කතා කරනකොට කිව්වේ ඈම මේ පාලකයා දාර්ශනිකෙක් වෙන්න ඕන, දාර්ශනිකයා පාලකෙක් වෙන්න ඕන කියලා. ඒ නිසා හැමෝටම දාර්ශනිකව වෙන්න බෑ. ඒ නිසා ප්ලේටෝ කලාවත් ඒකට ගත්තා. ඇරිස්ටෝටල් මේ අවුරුදු 2000 අපි ගත්තොත් එහෙම ක්‍රිස්තු පූර්ව 5 වෙනි 6 වෙනි සියවසේ මේ දාර්ශනික සංකල්පේ කලාකරුවා තුලින් සමාජය නිවර්දි කරන්න විශාල සේවයක් කරා. ඒ නිසා මේ දාර්ශනික මිනිසෙකුට තමයි තේරෙන්නේ මේ රටේ මිනිස්සුන්ගේ විඥානය සකස් කරන්න ටිකක් දුර දකින්න පුළුවන් ඒ කියන්නේ දැක්මක් තියෙන මිනිස්සු ඇති වෙන්නේ ඒ දාර්ශනිකත්වයේ තුල. ඒ දාර්ශනික මිනිසෙක් ඉන්නවා විජේදාස රාජපක්ෂ කියන අමාත්‍යතුමා තුල. මේ 225ම වූ සුවිශේෂයි. ඒ නිසා අපි කියනවා අපි ඔහුට 2015 දී අපිට හඳුන්වන්නේ මැති සභේ අපේ කාලේ ප්‍රඥා කියලා. ඒ නිසා ප්‍රඥා වෙන්න හැමෝටම බෑ. ප්‍රඥාව කියන්නේ මේ ෆිලොසොෆියා කියන එක නැත්තම් මේ දර්ශනවාදය හැදෙන්නේ ෆිලොසොෆියා කියන එකෙන්. ෆිලෝ ධන සොෆියා කියන්නේ විස්ඩම් කියන එක ඥානය. එන්න මේ ඥානයට ආදරය කරන මිනිස්සුකටම තමයි හොඳ දාර්ශනිකයෙක් වෙන්න පුළුවන්. ඒක තමයි අර්ථය. ඒ නිසා එතුමා තුළ තිබුණා හොඳ අදහසක්, එතුමා තුළ දාර්ශනික සංකල්පයක් තිබුණා. එතුමා මේ සමාජය ගැන දකිනවා. ඒ නිසා එතුමාට කලාකරුවෝ අවශ්‍යයි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අවශ්‍යයි, විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අවශ්‍යයි, ජාත්‍යන්තර ක්‍රීඩකයන් අවශ්‍යයි, මේ රටේ විවිධ ස්තරවල ඉන්න විවිධ සමාජ ඒකක අවශ්‍යයි. ඒ නිසා එතුමත් එක්ක මේ දාර්ශනික ගමන යන්න තමයි අපි ඔබ සැමටම ආරාධනා කරේ කලාකරුවෝ විදිහට. අපි ඒක හදවතින්ම කරන කටයුත්තක්. මෙතන මහාචාර්ය අපේ මුදියන්ස දිසානායක මැතිතුමා ඉන්නවා. අපි පහුගිය සති දෙක තුන කාල පරිච්ඡේදෙ ගිහිල්ලා අපි ස්වේච්ඡාවෙන්ම අපි ගියා සිංහල සංස්කෘතික සංගමයට. දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. ඒ කලාකරුවෝ මෙතන ඉන්නවා. අපි අවංකවම එමෙතුමාගේ මැදිහත් වීමෙන් සිංහල සංස්කෘතික සංගමේ බලාපොරොත්තු වෙන කලාකරුවගේ නාට්‍යකරුවගේ
ඒ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න එතුමාගේ තියෙන කැපවීම දක්ෂතාවය අනුව පාර්ලිමේන්තුව තුලත් කැබිනට් එක තුලත් රාජ්‍ය වශයෙන් මැදිහත් වෙලා කලාකරුවා පෝෂණය කිරීමට ස්වේච්ඡාම දායකත්වයක් දෙන්න අපි වැඩපිළිවෙල සකස් කරගෙන යනවා. මේ මෙහෙම යන දාර්ශනික වැඩපිළිවෙලක් මේක ඇතුලේ තියෙන්නේ. බොහොම සහකම්පන සහිත මිනිසුන් විදිහට ඔබතුමාලට තේරෙනවා ඇති. මෙහි අපිට වෙනත් අර්ථයක් අරමුණක් නැහැ. අපිට වගකීමක් තියෙනවා මේ රටේ සමාජ වගකීමක්. ඒ වගකීම අමාත්‍යවරයෙකුට නැත්නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අපි මේ මිලියන 22 දුන්නෙන් පස්සේ ඒ වගකීම ඊටාම සාර්ථකව ඉෂ්ට කිරීම තමයි පුරවැසියා බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ සඳහා අපිට දැක්මක් තියෙන්න ඕන, දාර්ශනිකත්වයක් තියෙන්න ඕන. ඒ දාර්ශනික මිනිසා විජේදාස රාජපක්ෂ මැතිතුමා තුළ ජීවත් වෙන හින්දා එතුමාට අවශ්‍ය වෙනවා මේ රටේ ඔබතුමාලා වැනි සහකම්පන මිනිසුන්. ඔබතුමාලා වගේ මිනිස්සු ගැන හිතන, මිනිස්සුන්ට සේවය කරන, මිනිස්සුන්ගේ හදවත සුවපත් කරන මිනිසුන් එතුමාට අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා ඔබතුමාලට කරන ගෞරවයක් විදිහටත් මේ රටේ මිනිස්සු අපේක්ෂා කරන විදිහටත් අපි ඔබත් එක්ක සහසම්බන්ධයක් ඇති කරගනිමින් මේ ගමනේ යන්න ඕන හින්දා තමයි මේ සාම විනිසුරුපත් වීම පිරිනැමීම සඳහා කලාකරුවන් වැනි ඔබතුමාලා තෝරාගත්තේ. ඒ නිසා එහි අර්ථය විශ්ලේෂණයයි කලාකරුවනි. හරි. ඒ නිසා මා විශේෂයෙන්ම මේ පණිවිඩය ඔබට දුන්නේ මම හිතනවා මෙතනින් එහාට අපි මේ කාරණාව හොඳටම පැහැදිලි ඇති. අපේ වැඩබලන ලේකම්තුමන් ඉන්නවා. අපේ ඇමැත්තුමත් මේ වෙලාවේ තව තුන් මොහොතකින් මෙතෙන්ට එන නිසා මම හිතනවා එතනින් පස්සේ ඇමැත්තුමාගේ කතාවත් එක්ක මේ වැඩසටහන අරන් යයි. ඔබ සියලු දෙනාට මම ප්‍රාර්ථනා කරනවා මේ රටේ ජනතා හදවත් සුවපත් කරන්න ඔබතුමාලගේ නිර්මාණ ශක්තිය අපි ජනතාව බලාපොරොත්තු වෙන විදිහටම මිනිස්සු සබුද්ධික කරන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. ඔබේ ජීවිත වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.